සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් දිල්නි ප්ලාන්ට් නර්සරි විතින් අද මම ආවේ ඔයාලා පොඩි දෙනෙක් අහන දෙයක් ගැන පුංචි දෙයක් කියලා දෙන්න. ඉතින් ස්නේක් ප්ලාන්ට් කියලා කියන්නේ ඔයාලා දන්නවා අපි කවුරුත් ආදරය කරන ගොඩක් අංක එකේම තියෙන ඉන්ඩෝර් ප්ලාන්ට් එකක්නේ. ඉතින් මෙයාගේ පැල හදාගන්නේ කොහොමද? බුෂ් එකක් විදියට හැදිලා එයා අපිට පැල දුන්නට පත්‍ර වලිනුත් පැල හදාගන්න පුළුවන් ක්‍රම තියෙනවානේ. ඉතින් අද මම කතා කරන්නේ පත්‍රකින් කොහොමද පැල හදාගන්නේ කියලා. ඒක කරන ක්‍රමය තමයි අද මම පෙන්නන්නේ ඔයාලට. ඉතින් අපිට මාධ්‍ය තුනක් මෙතනදී මම නම් භාවිතා කරනවා. ජලය, වැලි මාධ්‍ය වගේම වැලි මතු පිටපස් කොම්පොස්ට් පොර කියන මාධ්‍ය. ඉතින් මේ තුනේම අපිට පුළුවන් මෙයාව හදාගන්න. ඉතින් මුලින්ම අපිට තියෙන පත්‍රයක් තෝරගන්න. මෙන්න මේ වගේ ඔයාලා කැමති වර්ගයකින් ඕන වෙරයිටි එකකින් ස්නේක් ප්ලාන්ට් පත්‍රයක් තෝරගත්තා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මේ පත්‍රේ කට් කරගන්න. ඉතින් ඒක අපි බලමු කොහොමද කරන්න කියලා. ඉතින් මේක කොටස් කීපයකට කපන්න පුළුවන් අපිට. මෙන්න මේ විදිහට අපි කෑලි වලට කපනවා. ඊට පස්සේ මේ විදිහට කපා ගන්නවා. ඔන්න ඔය ආකාරයට අපි කපා ගත්තා. ඔය විදිහට අපිට කොටස් කිහිපයකට කපා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ තියෙන්නේ අපි මේ සකස් කරගත්තේ මාධ්‍යයේ මෙයාලව මෙන්න මේ විදිහට හිටව ගන්න විතරයි. ඉතින් බලන්නකො හරිම පහසුයි. මේ තියෙන්නේ මම කලින් ඒ වගේ කපපු කොටස්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හදාන්න. වැලි මාධ්‍ය භාවිතා කරලත් මේ දේම අපිට කරගන්න පුළුවන්. වැලි මාධ්‍යෙත් මේක ඉතා හොඳින් මුල් වර්ධනය සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔයාලට අවශ්‍ය නම් පත්‍රයක් මේ වගේ පත්‍රයක් වුණත් මෙහෙම හිටව ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ විදිහට යාලා පැලවෙනවා. ඊට පස්සේ වතුර පාවිච්චි කරලත් අපිට මේ වගේ ශාක පත්‍රයක් භාවිතා කරලා මුල් අදවා ගැනීම කරන්න පුළුවන්. ඉතින් මේ ක්‍රමයට ඔයාලට පුළුවන් ස්නේක් ප්ලාන්ට් විශාල සංඛ්‍යාවක් හදාගන්න. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න. මම මෙයාගේ මුල් වර්ධනය කොහොමද වෙලා තියෙන්නේ කියලා ඔයාලත් එක්කම බලන්න ඕන නිසා මෙයාලා මේ විදිහටම තියා ගන්නවා. අපි ඒක ඊළඟ වීඩියෝ එකකදී බලමු. ඉතින් ගොඩාක් ස්තුතියි මාත් එක්ක එකතු වෙලා හිටියට.